අංක 1 ඔයා මේ වෙද්දි ෆේල් මට්ටමින් ළමෙක් වෙන්න පුළුවන්, S1 මට්ටමින් ළමෙක් වෙන්න පුළුවන්, C1 B1 A1 ඕන එකකින් ළමෙක් වෙන්න පුළුවන්. ඔය ඕන කෙනෙකුට විභාගයට දවස් 50ක් තියලා අංක 1 කාරණාව වෙන්නේ ෆුල් පේපර්ස් කරන එක, මොඩල් පේපර්ස්. දෙවෙනි කාරණාව පාස් පේපර්ස් කරන එක. තුන්වෙනි පොයින්ට් එක ක්වෙස්චන් බේස්ඩ් ට්‍රේනින් එක. හතරවෙනි එක වෙන්නේ පාඩම් කරන එක. නමුත් අඩුම ගානේ මම මේ කියන්නේ එක ෆුල් පේපර් එකක් ටයිම් තියලා ලියලා ඒක බලලා ලකුණු කීයද කියලා අරගෙන පුළුවන් නම් අනිත් ළමයික සංසන්දනය වෙන විදිහකට අපි ඉදිරියේදී ප්‍රශ්න කරන්න පුළුවන් පේපර් එක කරද්දි බෑ ඒ තනිකර පුහුණුවම අධිකමයි පුළුවන්. ඒ ගොඩක් අවුල් නැත්තම් මේක කරන්න ඕනේ. තමයි ගොඩක් සබ්ජෙක්ට් එක අවුලක් තියෙනවා කියලා තේරෙනවනම් මේ වැඩේ කරන්න ප්‍රශ්න කරගෙන යන්න. මුලින් ප්‍රශ්න කරද්දි එපා වෙයි, හරියන්නේ නැහැ නේ. ඇයි බෑනේ. හැබැයි ප්‍රශ්න ටිකක් කරන් යද්දි ඔයාලට පරණ දේවල් මතක් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අන්තිම වෙනකොට තමයි ප්‍රශ්න ටික හරියට ගානකට හැදීගෙන එන්නේ. මේක තමයි වෙනස් කරන්න පුළුවන් අන්තිම වෙලාව. දැන් වෙනස් වෙලා නැත්තම් වල වෙනස් වෙන්නේ නැහැ. ආ එක තැනක තමයි වෙනස් වෙන්නේ මිනිස්සු. එක තැනක දැනෙන්න වෙනස් වෙනවා. ඊට පස්සේ ඒක ඌ සම්පූර්ණ වෙනස් කරනවා. ඔයා හිතුවොත් එහෙම ඔය කිව්වට ඉතින් මං ඉතින් හිතාගත්තට ඉතින් මෙච්චර කොච්චර හිතන් තියනවද ඔය කිව්වට ඔය කරන්නේ නැහැ. ඉතින් හිතනවා විතරයි. මම දිගටම මේ දවස් ගානම එක දිගට මැරිගෙන වැඩ කරනවා. මට පුළුවන් උපරිමය කරනවා. අදින් දැනට ඔක්කොම බලාපොරොත්තු නැති වෙලා ඉන්න ළමෙක් ඉන්නවා කියලා කියනවා. එහෙම වුණත් ඔයාට හිතනවා නම් කොහොමදත් මේක කරන්න බෑ කියලා. ඒත් ඔයා ඔයාගේ උපරිම උත්සාහය ගත්තත් ඒකම ඔයාව මාර්ගයට වෙනස් කරනවා. මේ දවස් 5ක් තියාගෙන දැන් වැඩක් නැහැ කියලා අතරන එකෙන් එක ළමයෙකුටවත් කිසිම හොදක් වෙන්නේ නැහැ. දැන් විකුම්ගේ කතන්දරේ විකුම් කියනවා මේ සතියකට පැය 18 යාගේ ඇවරේජ් තිබුණා කියලා. හරි අමාරුයි, හරි මහන්සි වෙයි. හැබැයි මෙහෙමයි. හරිද දවසකට ඔයා පැය 4ක වෙලාවක් මං කියන්නේ නිදා ගන්න. ඊට පස්තරලාවද්ද නිදා ගන්න ඕනේ මේ සිරුම නිදාගත්තර කමන්නේ. ඔය වගේ අර මේ නිදා ගන්න පැයකට හෝ අඩුම ගානේ පැය භාගයකට වලින් ස්ක්‍රීන් අයින් කරන්න මම හැමදාම කියනවා. ස්ක්‍රීන් අයින් කරන්න. ෆෝන් දිහා බලාගෙන ෆෝන් එක ඔබව විඳලා අන්තිමට ඒක කොට්ටෙන් ඉඳලා නිදා ගන්න එපා. අනිවාර්යෙන් තමන් හිතන විදිහට වැඩ කරන්න බැරි වෙන දවස් ගොඩක් එනවා. ඔය දවස් 50 ඇතුළත දවස් 20ක් 30ක් තමයි ඔයාට ඕන විදිහට ඔයා වැඩ කරන්න මේක වෙනවා. තමන් හිතනවා මෙච්චරක් කරනවා කියලා. හැබැයි ඒ හිත ප්‍රමාණය තමයි භාගයක්වත් වෙලා නැහැ. දවස් දෙකකට සැරයක් එහෙම එකක්. මේක කෙලවන්න හිටපු මිනිස්සු ඕන තරම් ළමයින්ට පුළුවන් කියන එක සමහරව බැන්නනේ අපිට. ළමයෙකුට නෑ මේක මාස 2න් වුණත් මෙයාට මේක කරන්න. එහෙම කරපියුන් අපේ පන්ති වල ඉද්දි. හරි. අපි එහෙම කරලා පෙන්නලා තියෙද්දි දැනට මේ පන්ති වල මේ වෙනස කරා කියලා කියන ළමයි ඉද්දි මාස 3ට. හරි. අපි ළමයින්ට පුළුවන් කියලා අපිට බැනපෙවුම් හිටියා. දෙන්නට මම පෞද්ගලිකව දැම්ම එහෙම කාටවත් මේ රිටර්න් දෙන්න කියලා නෑ. මගේ සිස්ටම් එක තියෙන්නේ වැඩක් කරලා පෙන්නන්නේ. හරි. ඔය ටියුෂන් වල හිටපුත් දැවැන්ත චරිතෙන් මම කාටවත් මොකුත් මේ අගෞරව කරනවනේ. නමුත් අපිට බැනපු මිනිස්සු ඉන්න ඔය එක මිනිස්සෙක්වත් මම කරපු වැඩේ කරලා නෑනේ. ළමයි 12300කට ඒ වෙලාව ගුවන්ලා නෑනේ ඔය කවුරු. හරිද? ඒතර ඒ කවුරුත් පොරවල් නෙමෙයි දැන්. නයිට් සෙෂන් එකට කලින් දවසේ මම දන්නේ මට එදා වෙන ගෲප් මොකුත් බලන්න වෙලාවක් උන්නේ නෑ. වෙන කැම්පේන් එකක් යම් ගුරුවරු පිරිසක් විසින් අරගෙන ගිහිල්ලා තියෙනවා. මේ එහෙම මේ එක රයින් කරන්න බෑ ඉනවා. මේ වැඩේ අසාර්ථක වෙයි කියලා හිතලා මේ නිකන් මේකක් ගිහිල්ලා තියෙනවා. ළමයින් ගලුවට දාන්න එහෙම එක රයිකින් පුළුවන් ද ඉනෝගනික් කරන්න බොරු වැඩ බොරු එහෙම කරන්න බැරි ඒවා කියලා මම දන්නේ එහෙම එකක් ගියා කියලා මට ආරංචි ආවේ පස්සේ. ඒ කියන්නේ මේ අධ්‍යාපන අමාත්‍යාංශයට කෝල් ගිහිල්ලා තියෙනවා. හරි. ඒ කියන්නේ මං ඒ වෙලාවට හිතන්නේ හරි කියා ගන්න එකක් කියා ගන්න මට පොඩි කාලයක් දැන් මම රිටර්න් එක දීලා පෙන්නන්නම් මගේ වැඩේ විශ්වාස කරන්න. අම්මා තාත්තා විශ්වාස කරන්න ඕනේ නැහැ. හරි. කවුරුත් විශ්වාස කරන්න ඕනේ. හරි. එහෙම කරන්න පුළුවන් නම් එහෙම මේ බෑ කියන්න බෑ. ඕනෙ කරන මිනිස්සු ඉන්නවා. එහෙනම් අමාරුවෙන් මැරීගෙන කරන සෙට් එකක් ඉන්නවා. ඔයාට කැමති නම් එහෙම එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔය කතාව රහ කර කර කියන්න පුළුවන්. දැන් ඔයාලා මේ කාලේ මොනවද කරන්න ඕනේ සහ ඒව කොහොමද කරන්නේ ඒවත් එක්ක කරනවනේ වැඩේ කෙරෙන්නේ නැති එක පුළුවන් තරම් අඩු කරගන්න මොනවද ගන්න පුළුවන් උපක්‍රම. මොකද ප්‍රධානම කතන්දරේ වෙන්නේ. ළමයි මේ වගේ කාලයක සබ්ජෙක්ට් ඕන එකට අදාළව ළමයි ප්‍රධාන වශයෙන් කරන්න ඕන දේවල් මම කියන්නේ 4ක් තියෙනවා. මේක අඩු වැඩි වශයෙන් සබ්ජෙක්ට් එකෙන් සබ්ජෙක්ට් එකට චුට්ට චුට්ට වෙනස් වෙනවා. නමුත් පොදුවේ 4ක් දේවල් මට කියන්න පුළුවන්. අංක 1 තමයි අංක 1 මොනවා කරත් මොඩල් පේපර්ස් ෆුල් මොඩල් පේපර්ස් කරන එක. ෆුල් පේපර්ස් කියලා මම අදහස් කරන්නේ මොඩල් පේපර්ස්. ආදර්ශ ප්‍රශ්න පත්‍ර වඩා හොඳයි අනුමාන ප්‍රශ්න පත්‍ර නම් ඒ කියන්නේ මේ අවුරුද්ද විභාගේ මොන වගේ වෙයිද කියලා අනුමාන කරලා හදලා තියෙනවා නම් වඩා හොඳයි. අංක 1 ඔයා මේ වෙද්දි ෆේල් මට්ටමින් ළමෙක් වෙන්න පුළුවන්, S1 මට්ටමින් ළමෙක් වෙන්න පුළුවන්, C1 B1 A1 ඕන එකකින් ළමෙක් වෙන්න පුළුවන්. ඔය ඕන කෙනෙකුට විභාගයට දවස් 50ක් තියලා අංක 1 කාරණාව වෙන්නේ ෆුල් පේපර්ස් කරන එක මොඩල් පේපර්ස්. ඒ කියන්නේ ගොඩක් නෙවෙයි සතියකට එකක් අඩුම ගන්න. වෙලාව තියෙනවා. දැන් මම පල්ලෙහාට අනිත් වැඩ ටිකක් කිව්වට පස්සේ සමහර දේවල් සමහර ළමයින්ට අදාළ නැහැ. ඔය තියරි ළමයි හොඳට වැඩ කරන් ආපු ළමයින්ට එහෙම අන්තිම කාරණා අදාළ නැහැ. ඒතර ඒගොල්ලන්ට ෆුල් පේපර්ස් ඕන නම් දෙකක් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. පාස් පේපර්ස් ඊළඟට එනවා ඒකේ දෙකක් කරන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් අඩුම ගානේ මම මේ කියන්නේ එක ෆුල් පේපර් එකක් ටයිම් තියලා ලියලා ඒක බලලා ලකුණු කීයද කියලා අරගෙන පුළුවන් නම් අනිත් ළමයික සංසන්දනය වෙන විදිහකට. ඉතින් අපේ වේබ ක්ලාස් එකේ වෙනවනේ.
ඒක ඉතින් විතහා වෙන තැනක් නෑ ලංකාවේ කියන්නේ ලංකාවේ වැඩිම ළමයි ගානක් A level paper එකෙන් පස්සේ වැඩිපුරම ළමයි ගානක් ලියන paper එක අපේ පන්ති chemistry paper එක. ඒ කියන්නේ ලියලා බලලා ලකුණු දාලා rank කරලා දෙන paper එක. අපේ. හරි. එතකොට ඊට වඩා මේ සංසන්දනය ගන්න පුළුවන් තරක් ඔකට හම්බෙන්නේ නෑ. එතකොට මේ ඒ විදිහට මොකක් හරි ගමන් නෑ. මගේ පන්තියෙන් ඕනේ නෑ. ඔය හරි ගමක් නෑ. පේපර් එකක් ලියවිලා කම්පෙයාර් වෙන විදිහට තරංගයක් තියෙන විදිහට වෙන කෙනෙක් බලලා දෙන විදිහට පේපර් එකක් කරන එක ඒක අංක එක ඒක ඔයාගේ මට්ටම මොකක් වුණත් එහෙම තමයි. මොකද මම නිතර කියන දෙයක් ඔයාගේ දැනුම 100%යි කියලා හිතන්නකෝ. හැබැයි ඔයා පේපර්ස් ලියලා පුරුද්දක් කරනවා. පේපර්ස් 3-4ක් වල හරියට ටයිම් තියලා ලියලා පුරුද්දක් නැතුව විභාගෙට ගියොත් ඔයාට ලකුණු වෙන්නේ 60යි. ඒ කියන්නේ ලකුණු 100න් 100 ගන්න පුළුවන් ළමයාට A level වලට B එකක්වත් එන්නේ නැහැ 100 එකක් එන්නේ. ඒක බලපෑමක් තේරෙනවද? ඔයාට මේ ලකුණු 100න් 100 ගන්න පුළුවන් මට්ටමේ ළමයෙක්. හැබැයි ඔයාට A level වලට එහෙම ගියොත් හරි පුහුණුවක් නැතුව ඉතින් එන්නේ ලකුණු මේ 100 එකක් එන්නේ. අන්තිම පේපර් දෙකක් කළා වැඩක් නැහැ. හරි. අඩුම පේපර් 4-5ක්වත් හරියට ටයිම් තියලා ඊට වඩා කරනවා හොඳයි. දැන් මේ තියෙන වෙලාවේ හැටියට මේ ඉතුරු මුළු කාලෙම මේ වැඩේ කියන්නේ මේක වෙන්න දෙන්න එපා. ඔයා කොච්චර පාඩම් කරත් ඔයාට පේපර් වල ලියන්න බෑ. ඔය ගොඩක් ළමයි කියන්නේ මේ ප්‍රශ්නේ තනියෙන් කරද්දී පුළුවන්. ගෙදර ඇවිල්ලා කරද්දී නම් පේපර් එකේ කරන්න බෑ කියලා. ඒක හරියට ඇවිල්ලා ඔයගොල්ලන්ට මේ නිකන් පොඩි හීනි ලෑල්ලක ඇවිදගෙන යන්න කිව්වොත් ඇවිදින්න පුළුවන් සයිස් එකේ ලෑල්ලක් දීලා මේක නිකන් ඇවිදින්න කිව්වොත් ඇවිදින්න පුළුවන්. හැබැයි ඕකම මොකක් හරි යුරු දෙකක් මැදින් දාලා ගඟක් ගලනවා මැද. ඒක දෙපැත්තේ යුරු දෙකක් තියෙන යුරු දෙක අතර ඔය ලෑල්ල දාලා ගඟේ කිඹුල්ලුත් ඉන්නවා කියලා ඒ හිතන ඔය ගඟේ කිඹුල්ලු නෑ කියලා කිව්වොත් යනකට වඩා ඔය ගඟේ කිඹුල්ලු ඉන්නවා කියලා කිව්වොත් යනකොට ඒක භයානක වැඩි වැටෙන්න තියෙන chance එක වැඩි. ඒ කියන්නේ සම්පූර්ණ එතන මානසිකත්වය බලපානවනේ. ඔයා නිකන් ගෙදරදී ප්‍රශ්නයක් කරන එක වෙනයි. ඔයා නිකන් තනියෙන් ඉදි ප්‍රශ්නයක් කරන එක වෙනයි. පේපර් එකක ටයිම් එක කරලා දැන් මේක වෙන කෙනෙක් බලනවා මේකේ ලකුණු අඩු වුණොත් ඒක හැමෝම දැනගන්න. නමුත් ඒක ඔයා දැනගන්න මේක ලකුණු අඩුයි කියලා බලන කෙනා දැනගන්නවා. ඒතකොට මේ ප්‍රෙෂර් එකක වැඩ කරන එක වෙනයි. එකම වැඩේ තමයි. නමුත් එතකොට පේපර් ලියන්න බැරි. ඒතර ඔය පේපර්ස් ලියන්න බෑ නිකන් තියරි පුළුවන් නෝට් පුළුවන් පේපර් ලියන්න බෑ. ගෙදරදී ප්‍රශ්න කරන්න පුළුවන් පේපර් එක කරද්දි බෑ. ඒ තනිකර පුහුණුවම අධිකමයි. ඒ වගේ ළමයි විශේෂයෙන් පුළුවන් තරම් පේපර් කරලා කියන්නේ ප්‍රශ්න තමන් තනියෙන් නිකන් එක ප්‍රශ්නයක් කරලා ටයිම් තියලා ප්‍රශ්න කරන්න නිකන් අර බොරුවට හරි බය වෙලා කරන්න. මේක දැන් බලනවා ලකුණු. හැමතිස්සෙම පුළුවන් තරම් ලකුණු බල පේපර්ස් කරන්න. හරි. කොහොමවත් එහෙමද නැද්ද අදාළ නැහැ. ඕනම ළමෙක් මේ වෙලාවේ අනිවාර්යයෙන්ම එක සතියකට ෆුල් පේපර් එකක් කළා විතර මම ඊට පස්සේ මේවට අදාළ වෙලාවල් වෙන් වෙන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්න යනවා. මේ සබ්ජෙක්ට් වලට වෙලාව වෙන් කරන්න ඕනේ කොහොමද මොනවද කරන්න ඕනේ වැඩ කියන එක ගැන මම කියන්න. ෆුල් පේපර්ස් එක අනිවාර්යෙන් හැම සතියකම එකක්වත් අඩුම ගන්න කරන්න ඕනේ. ඒවට අදාළ වෙලාවල් ගැන මම ඊළඟට කියනවා. දෙවෙනි කාරණාව පාස් පේපර්ස් කරන එක. හරිද? මේක මම කියන්නම් ඒක අනිවාර්ය වෙන සහ නොවන විදි දෙකක් තියෙනවා. මම ඒක ඊළඟට කතා කරනවා. පාස් පේපර්ස් මම මෙතන අදහස් කරන්නේ පේපර්ස් වශයෙන් කරන එක. මේ දෙවෙනි පොයින්ට් එක යටතේ පාස් පේපර්ස් කියලා මම අදහස් කරන්නේ මේ පේපර්ස් විදියට පාස් පේපර්ස් කරන එක. තුන්වෙනි පොයින්ට් එක ක්වෙස්චන් බේස්ඩ් ට්‍රේනින් එක. මම කියන්නේ මගේ පන්තියේ තියෙන QBT එක නෙමෙයි. පොදුවේ ඕන සබ්ජෙක්ට් එකකට අදාළව කතා කරන්න පුළුවන් QBT එකක් ගැන මම මේ කතා කරන්නේ. හතරවෙනි එක වෙන්නේ පාඩම් කරන එක. පාඩම් කිරීම. නැත්නම් පරණ දේවල් මතක් කරගන්න එක රිවයිස්. පාඩම් කිරීම නෙවෙයි රිවයිස් කරන එක. පරණ දේවල් මතක් කරගන්න එක. සමහරවිට පාඩම් කරන එකත් ඕක ඇතුලේ තියෙන්න පුළුවන්. හරි. දැන් මේක මෙන්න මෙහෙම කාරණාවක් තියෙනවා. දැන් ඔයාට විශේෂ පොඩ්ඩක්වත්ම බැරි ළමයෙක් නම් ඔයාට මේකට ලොකු අවධානයක් දෙන්න. කියන්නේ පාඩම් කරන වෙලාවට ඔයාට සැලකිතු වෙලාවක් දෙන්න වෙනවා. කියන්නේ ඔයාට සබ්ජෙක්ට් එකේ ගොඩාක් මතක නැති දේවල් තියෙනවා නම් පරණ වැඩ කරලා නැත්නම් වීඩියෝ බලලා නැත්නම් හෝ පන්ති බලලා නැත්නම් ලයිව් පන්ති වල ගිහලා නැත්නම් ගොඩ ගහච්ච දේවල් තියෙනවා නම් ඔයාට මේකට ලොකු මේකක් දෙන්න වෙනවා. හරි. එතනදී මම මේ ඔයගලන්ට අර මම හැමදාම දාන PDF එකක් තියෙනවා මේ අපේ කෙමිස්ට්‍රි සිලබස් එකකට මම ගාව ෆිසික්ස් බයෝ මැත්ස් එහෙම නෑ. ඒක තමන්ගේ මොකක් හරි පොඩ්ඩක් සිලබස් එකේ ගැන අයිඩියා එකක් තියෙනවනේ ඔයගලන්ට මේ විදිහ මොකක් හරි පාඩම් ටික මොනවද කියලා හරි. හරි. කොහොම හරි ඔයගොල්ලෝ කරන්න ඕන දෙයක් තමයි ඕනම සබ්ජෙක්ට් එකකට දාලා මම කියන්නේ ගොඩක් දුර්වල මට්ටමේ ළමයෙකුට පොඩි වෙලාවක් කරන් යාළුවට කතා කරන්න මේ ඔයා කරන්න ඕන දෙයක් තමයි ඔය ඕන සබ්ජෙක්ට් එකක යම් පාඩම් ටිකක් සහ සමහර පාඩම් දැන් එක පාඩමක් කියලා කිව්වොත් ඒකේ අනු කොටස් කීපයක් තියෙනවා. ඒවත් නිකන් තනි තනි ලොකු පාඩම් වගේ. හරි. ඒ විදිහට හිතමුකෝ ඉනෝගනික් ගන්න දැන් පළවෙනි පාඩම තියෙනවා දෙවෙනි පාඩම තියෙනවා තුන ආදී වශයෙන් කියලා දැන් 6 ඉනෝගනික් ගත්තම ඉනෝගනික් කියන්නේ අර කැලි කීපයකට SPD කියන එකම කඩන්න පුළුවන්. හරි. ඒ වර කැලි ඒ එකක් ගත්තම නිකන් වෙන තනි පාඩමක් වගේම තමයි. හරි. ඒ විදිහට ඔයා මේ සම්පූර්ණ සබ්ජෙක්ට් එකේ තියෙන සියලු සබ්ජෙක්ට් වලට මේ වැඩේ කරන්න තමයි ගොඩක් යම් සබ්ජෙක්ට් එක අවුල් නම් ගොඩක් අවුල් නැත්තම් මේක කරන්න ඕනේ තමයි ගොඩක් සබ්ජෙක්ට් එක අවුලක් තියෙනවා කියලා තේරෙනවා නම් මේ වැඩේ කරන්න පාඩම් ටික අරගෙන මේ පාඩම් වලින් ඔයාට සාමාන්‍යයෙන් 70%ක වගේ ලෙවල් එකකට පුළුවන් ඒවා 50ත් 70ත් අතර වගේ ලෙවල් එකකට පුළුවන් ඒවා 50කටත් වඩා අඩුවෙන් පුළුවන් ඒවා. එන 70ට වැඩි 50 70 වගේ 50 කියන්නේ මේක 40 වගේ වුණක් කමන්නේ 40 70 අතර මේක 140කටත් වඩා බැරි. ඔය දේවල්. හරි. එතකොට මේ 170ට වඩා වැඩිපුර පුළුවන් දේවල් ඔයා ආයේ පාඩම් කරන්න යන්න එපා. ඔය පේපර්ස් වල අහුවෙන දේවල් වලින් පාස් පේපර්ස් වලින් අහුවෙන දේවල් වලින් QBT කරනකොට ඒකට මම කියන්නම් මේවා කොහොමද කරන්න කියලා ඊළඟට මම කියනවා. මේ වගේදී අහුවෙන දේවල් වලින් ඒවා කවර් කරගන්න ඒවා ආයේ පාඩම් කරන්න යන්නේ නැහැ. වීඩියෝස් බලන්න මුකුත් කරන්න යන්නේ නැහැ.
මේ දේවල් සම්බන්ධව ඔයා විශේෂයෙන් අවධානයක් යොමු කරන්න ඕන. හැබැයි ඒත් අර මේ පාඩම් කරලා වීඩියෝ බල බල එහෙම ඉගෙන ගන්නවට වඩා ඒ කියන්නේ 140ක් වඩා මේක පුළුවන් කියලා කියන්නේ මේක මේ සබ්ජෙක්ට් එකේ මේ පාඩමේ යම් කොටසක් කියන්නේ යම් තාක් දුරක අවබෝධයක් වඩා තියෙනවා. හරි. 140ක් 50ක් අතර ප්‍රමාණයක් පුළුවන් නම් ඒ කියන්නේ මේ ලෙවල් එක තමයි. ඊට වඩා පුළුවන් නම් අතන ටිකක් සෑහෙන 160ක් කියන සරකුත් මට්ටමකට පුළුවන් කියන එකනේ. ඒ වගේ ඒවා පුළුවන් තරම් ඔයා බලන්න ඕනේ ප්‍රශ්න වලින් කවර් කරන්න. මේ පාඩම් කර නෙමෙයි. එතන ඔයාලට මොකක් හරි පාඩමක් අපි හිතමු ෆිසික්ස් වල මොකක් හරි ශාස්ත්‍ර කොටසක් අවුල්. හරිද? ඒතර ඊට අදාළව ඔයා ඒකේ මේ වීඩියෝස් බලන්න යන්න ඕනේ නැහැ. ඒනවට මේ වගේ අවුල් නම් මේ දෙවෙනි ලෙවල් එකේ නම් තේ ඔයා ඒකට අදාළ දැන් ඔය ඕන තරම් වර්ගීකරණය කරපු පාස් පේපර් සරීමේ තියෙනවා. නැත්නම් ගුරුවරු දෙන ප්‍රශ්න දී උත්තර නම් මම දැන් ඒවා එකක් අරගෙන පොඩි වෙලාවක් කරනවා. ඒකට අදාළ වෙලාවක් දාගන්න. හරි ඔයා ඔන්න දැන් පැය 3ක් වෙන් කරනවා මේකට අදාළ. දැන් ඔයාට ඒකේ 140ක් 70ක් පුළුවන්. ඒතර ඔයා කරන්න යන්නේ ඒකට අදාළ වර්ගීකරණය කරපු පාස් පේපර්ස් ටිකක් කරගෙන ඒව කරගෙන යනවා. ඒකට ගැළපෙන වෙලාවක් ඒක පාඩම අනුව වෙන් කරන වෙලාව කොච්චරද කියන එක තීරණය වෙයි. ප්‍රශ්න කරගෙන යන්න මුලින් ප්‍රශ්න කරද්දි එපා වෙයි හරියන්නේ නැහැ නේ. ඇයි බෑනේ. හැබැයි ප්‍රශ්න ටිකක් කරන් යද්දි ඔයාලට පරණ දේවල් මතක් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අන්තිම වෙනකොට තමයි ප්‍රශ්න ටික හරියට ගානකට හැදීගෙන එන්නේ. ඒ විදිහට මේ ලෙවල් එකේ තියෙන දේවල් පුළුවන් තරම් ප්‍රශ්නත් එක්ක ආවරණය කරගෙන යන්න. ප්‍රශ්න කර යන්න. මේ ප්‍රශ්නෙකට අදාළව මොකක් කර අමතක දෙයකට අදාළව විතරක් තියරි එක බලලා නෝට් අනම්මන ඔක්කොම වටේ ගොඩ ගහගෙන එහෙම කරගෙන යන්න. හරි. ඒක දෙවෙනි වැඩේ. මීටත් වඩා අඩු පාඩම් තියෙනවා නම් එකක් තමයි එහෙම පාඩම් හෙන ගොඩක් තියෙනවා නම් ඒ වගේ විභාගයට වැදගත්ම පාඩම් ටිකක් තෝරගෙන ඒ ටික ඉතින් ඉගෙන ගන්න. දැන් මම මේ දවර කතා කරන්නේ ෆේල් වෙන්න ඉන්න ළමයෙකුට කියන්නේ මීටත් අඩු ඒව හෙන ගොඩක් තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ යා මේ වෙද්දි ඉන්නේ F1 S1 මට්ටමේ. ඒ වගේ ළමයෙක් එහෙම නොතින් සබ්ජෙක්ට් එකේ තියෙන ওই පාඩම් වලින් වැඩිපුරම ලකුණු වෙන් වෙන පාඩම් ටික අරගෙන ඒවට අදාළව වීඩියෝ ටිකකුත් බලන ගමන් මේවා ටිකක් හදාගෙන එහෙම තමයි වැඩේ කරන් යන්න වෙන්නේ. ඒ කියන්නේ අර හරියට කැල් ටික කඩා ගන්න මේ જાතියේ ගොඩක් තියෙනවා නම් ඒ වගේ වැඩිපුරම ලකුණු වෙන් වෙන කොටස් ටික අල්ලගෙන ලකුණු වැඩිපුරම වෙන් වෙන එකේ ඉඳන් පටන් ගන්න. එතන අන්තිම විද්‍යාවට ඔක්කොම කවර් කරගන්න වෙලාවක් මදි වුණොත් ඔයා වැඩිපුරම ලකුණු හම් වෙන තැන් ටික කවර් කරගෙන ගිහිල්ලානේ. ඒ විදිහට ප්ලෑන් එකකින් යන්න. හරි. ඒත් ඕක තමයි මේ පාඩම් වලට අදාළව කරන්න ඕනේ. ඒතර මේ පාඩම් කිරීම කියන එකට අදාළව මේක කොහොමදවත් මේ 170ට වැඩි ඒවා පාඩම් කිරීම කියන එකට අදාළ වෙන්නේ නැහැ. ගොඩක්ම මේ 140 හෝ ඊට වඩා අඩු ලෙවල් එකේ තමයි පාඩම් කිරීම කියන එකට අදාළ වෙන්නේ. මේ ලෙවල් එකේ ඒවත් ගොඩක් වෙලාවට question based training සහ past papers ප්‍රශ්න කරන එක තුලින් අර යම් තාක් දුරකට ඒකත් පාඩම් කරන එකට අදාළයි. මොකද ඒවා කරන අතරතුර අමතක දෙයක් තිබ්බම බලන්න වෙනවනේ. එහෙම බලාගෙන කරන්න මේකට අදාළ plan එකක් ළමයි අදම හදාගන්න. හරිද? අද දැන් මේක ඉවර වෙච්ච ගමන් පැය භාගයක් විතර ගන්න මේ අරගෙන ඒක දැන්ම හදාගන්න. දැන්ම මොකද්ද කරන්න කියලා හදාගන්න හෙට වෙනකන් ඉන්න එපා. දැන්ම ඒක හදාගන්න. ඒ කියන්නේ අලුත් මිනිස්සු විතර වැඩි බලන්න. ඒ කියන්නේ මේකෙන් පස්සේ උඹලා වෙනස් වෙන්න ඕන. හරි. මීට පස්සේ ආයෙ මම මීටින් එකක් ගද්දි ආයෙ වෙනස් කරන්න බැරි තරම් පරක් වෙලා මේක තමයි වෙනස් කරන්න අන්තිම වෙලාව. දැන් වෙනස් වෙලා නැත්තම් උඹලට වෙනස් වෙන්න වෙන්නේ නැහැ. ආයෙ ඊළඟේ මම මේ ආයෙ වෙනස් වෙන්න කියන්නේ මොකද එතකොට ඉරණම තීරණය වෙලා ඉවරයි. ඉරණ වෙලා කියලා කියන්නේ මේ හැදෙන එක හැදෙලා ඉවරයි. ආයෙ එතනදී හැදෙන්න බෑ කාටවත්. මේක තමයි හැදෙන්න දින අන්තිමම වෙලාව. ආයෙ බෑ. හරි. මේකෙන් පස්සේ වෙනස් උඹලට හිතේ සමහරට නෑ ඔය කොච්චරනම් ඔය වගේ අපි ඇහුවද කොච්චරනම් ඔහොම වෙනස් වෙනවා කියලා හිතුවද ඉතින් උන් නෑනේ කියලා. එහෙම තමයි. එක තැනක තමයි වෙනස් වෙන්නේ මිනිස්සු. එක තැනක දැනෙන්න වෙනස් වෙනවා. ඊට පස්සේ ඒක ඌ සම්පූර්ණ වෙනස් කරනවා. හරි. ඊට පස්සේ ආය යන්න ඕන විදිහට යනවා. ඒ හින්දා මේ මෙතනින් පස්සේ අර මම හැමදේම මානසිකත්වය. ඔයා හිතුවොත් එහෙම ඔය කිව්වට ඉතින් මං ඉතින් හිතාගත්තට ඉතින් මෙච්චර කොච්චර හිතන් තියනවද ඔය කිව්වට ඔය කරන්නේ නැහැ. ඉතින් හිතනවා විතරනේ. එහෙම හිතලා මේ පාරත් මේ වෙනසත් එහෙම ගත්තොත් එහෙම වැඩක් නැහැ. ඉතින් තීරමක් වෙන්නේ නැහැ. හරි. ඔයාගෙන හරි මට මෙච්චර කරලා හැබැයි මේ සැරේ මම මේක වෙනස් කරනවා. මම වෙනස් වෙනවා. මම හිත ඉඳන් දිගටම මේ දවස් ගානම එක දිගට මැරීගෙන වැඩ කරනවා. මට පුළුවන් උපරිමය කරනවා. අඩු ගානේ මට විභාගේ ඉවර වෙලා ගෙදර ඇවිල්ලා මොනවා වෙලා තිබුණත් මම අන්තිම මාස එකමාර මට පුළුවන් උපරිමය කරා කියලා කියන්න පුළුවන් જાති මිනිස්සෙක් වෙනවා. ඒක මාර වටිනවා ළමයි වලට. ඒකෙන් අර හදිස්සියවත් ඔයාට ඕන ප්‍රතිඵලේ ආවේ නැත්නම් ඒත් ඔයාට තියෙන පසුතැවීම මාර විතර අඩු වෙනවා. මොකද ඔයා අන්තිම වෙලාව ඔයාට තේරිච්ච ඔයාට වෙනස් වෙන්න ලැබිච්ච වෙලාවේ ඔයාට පුළුවන් උපරිමය කරා. එතනින් ඉස්සරහට ඔයාගේ ජීවිතය හදාගන්න එක මාර වටිනවා. එතනින් ඉස්සරහට ඔයා එතන ඉඳන් අලුත් මිනිස්සෙක් විදිහට යන්න එතනින් ඉස්සරහ. නැත්නම් ඔයා පරාජිතයෙක් සහ ඔයාට ඕනක ඔයාටවත් කරගන්න බැරි මිනිස්සෙක් විදිහට යන්න එතනින් ඉස්සරහට. දැන් මෙතනලා තියෙන ඔයාට වෙනස් වෙන්න ඕන නම් ඔයා වෙනස් වුණා. හරි. ඒතර ඊළඟ වෙලාව හරි ඊළඟට ජීවිතේ ඊළඟට හම්බෙන මේ වගේ මොකක් හරි ක්‍රිටිකල් පොයින්ට් එකේදී හරි ඔයා ඒ වගේ මිනිස්සෙක් විදිහට පටන් ගන්න වැඩි. ඒක පට්ට තීරණා. ඒක මාර වැදගත්. හරි. එහෙනම් මේක මෙහෙම කරා කියලා මොන අවසාන ප්‍රතිඵලෙ මොකක් වුණත් මං කියන්නේ. ඒ කියන්නේ දැනට ඔක්කොම බලාපොරොත්තු නැති වෙලා ඉන්න ළමෙක් ඉන්නවා කියලා කියනවා. එහෙම වුණත් ඔයාලා හිතනවා නම් කොහොමදත් මේක කරන්න බෑ කියලා. ඒත් ඔයා ඔයාගේ උපරිම උත්සාහය ගත්තත් ඒකම ඔයාව මාර විදිහට වෙනස් කරනවා. හරි. ආයෙ සයි එකක් කරනවා නැත්නම් එතනින් ඉස්සර ජීවිතේ වෙන මොකක් හරි කරනවා නම් ඒත් ඔයාලා මාර වෙනස් මිනිස්සු జాතියක් කරනවා ඒකේ. ඒක මේ එහෙම කරන්න ඒක කිසිම විදිහක ළමයෙකුට නරකක් වෙන්නේ නැහැ. මේක අතහැරියා කියලා වට කවදාවත් පොඩ්ඩක් හොඳක් වෙන්නේ නැහැ මේ වෙලාවේ. මේ දවස් 50ක් තියාගෙන දැන් වැඩක් නැහැ කියලා අතහැරන එකෙන් එක ළමයෙකුටවත් කිසිම හොඳක් වෙන්නේ නැහැ. හරි. දැන් මේ
මොකක් ගැනද කීකිරියේ මේ විදිහට මේ වැඩේ කරන්නේ අනේක සම්බන්ධව. හරි. එතකොට ඔයා ඒ විදිහට පාඩම් ටික කඩාගෙන ඒ ලෙවල් එකට අනුව මේක හැඩගස්සගෙන ඒ විදිහට වැඩේ කරගෙන යන්න. ඔය තමයි පාඩම් කරන එකට දාලා ඔයා කරන්න ඕන වැඩේ. එතකොට මේ තියෙන කාල සීමාවේ ඇතුළත මේ වගේ ළමයෙකුට ගොඩාක් පල්ලෙහා පාඩම් තියෙන ළමයෙක් අර වැඩිපුර ලකුණු වෙන ඉඳන් කරගෙන යන්න අන්තිමට ඉතුරුනොත් අඩු ලකුණු වෙන කොටස් ටිකක් තමයි ඉතුරු වෙන්නේ. ඒක කමක් නැහැ. හරි. දැන් එතකොට ඊළඟට මෙන්න මේ දේවල් ටික අපි මේ කරගෙන යන්න ඕනේ විදිය සම්බන්ධව කියන්න යන්නේ ෆුල් පේපර්ස් කරන එක සම්බන්ධව සම මේවට වෙලාව වෙන් කරන්නේ කොහොමද කියන එක ගැන. දැන් සතියකට ඒ කියන්නේ දවසකට පැය 15ක ඇවරේජ් එකක් තිබ්බොත්. දැන් මේවා කරන්න බැරි දේවල් කියලා සමහරව හිතන්නේ. දැන් විකුම්ගේ කතන්දරේ විකුම් කියනවා මේ සතියකට පැය 18 යාගේ ඇවරේජ් තිබුණා කියලා. බොහෝ විට. හරි. එහෙම කරන ළමයි ඉන්නවා. ඒ කියන්නේ ඒක හැමෝම කළ යුතු නෑ. මේ වෙනකන් හොඳට වැඩ කරන් ආපු ළමෙක් ඇත්තට මේ වගේ ලෙවල් එකක් ඊට ඒ කිට්ටු ගන්නකට ගියාම ඇති. හැබැයි මේ වෙනකන් වැඩ කරපු නැති දැන් මේක වෙනස් කරන්න ඕන ළමෙක් නම් මේව ගන්නකට යන්න ඕනේ. හරි අමාරුයි හරි මහන්සි වෙයි. හැබැයි මෙහෙමයි. හරිද දවසකට ඔයා පැය 4ක වෙලාවක් මං කියන්නේ නිදා ගන්න. ඊට වඩා මේක අඩු කරන එක කමක් නෑ. හැබැයි ගොඩාක් අඩු කරන්න නෑ. මොකද ඔයා දවස් 50ක් වැඩ කරන්න දෙපේ. ඔක සතියක් විතර වැඩ කළා ලෙඩ වෙලා බෑනේ. ඒ හින්දා පැය 4ක් මේක හැමෝටම අදාළ නැහැ. හොඳට මේ වෙනකන් වැඩ කරන් ආපු ළමෙක් මං කියන්නේ පැය 5ක් 6ක් නිදාගත්තට ප්‍රශ්නයක් නැහැ. නමුත් පැය 4ක් හෝ ඊට ටිකක් අඩු වුණාට කමක් නැහැ. ඉතින් ඒ ළමයා වැඩ කරලා තියෙන ප්‍රමාණෙත් එක්ක ඒක තීරණය වෙන්නේ. නමුත් අර දවස් 50ක් වගේ කාලයක් දිගට වැඩ කරන්න ඕන නිසා පැය 4කවත් නිින්දක් තියෙන එක හොඳයි. හරි. දැන් නිින්දට මෙහෙම ඇදිච්ච වෙලාව මම නිින්ද ගැන පොඩ්ඩක් කතා කරලා දාන්නම්. දැන් හරි පැය 4ක් ඔයා වැඩ කරන්න කියලා හිතන් ඉන්නවනේ. පැය 4ක වෙලාවක් වැඩ කරන්න කියලා නිදා ගන්න. පැය 4ක වෙලාවක් නිදා ගන්න කියලා හිතාන ඉන්නවා. හරි. ඕකේ ළමයි මේ මෙන්න මේකයි ප්‍රශ්නේ තියෙන්නේ. නිින්දේ තියෙන මේ දිග කොච්චරක්ද පැය ගාන කොච්චරක්ද කියන එකට වඩා ඒ කියන්නේ නිින්දේ තියෙන ක්වොන්ටිටි එකට වඩා නිින්දේ ක්වොලිටි එක. ඔය පැය 4 හෙන ක්වොලිටි නිින්දක් වෙන්න ඕන. මම මේ ගැන ඕගොල්ලන් කලින් මීටින් එකේ කියන්නේ නමුත් ඒත් තමයි ගොඩාක් මේ කොච්චරලාවක්ද නිදා ගන්න ඕනේ මේ සිරුරම නිදාගත්තට කමන්නේ ඔය වගේ ප්‍රශ්න අහලා තියෙනවා. මේ හින්දා මම මේ ආයසරයක් කියන්නේ පැය 4 නිින්දේ මේ ක්වොන්ටිටි එක නෙවෙයි. වා කොච්චර වෙලාවක් නිදනවද කියන එක නෙවෙයි. ඒ නිින්ද මේ කොච්චර ක්වොලිටිද කියන එක. ඒ කියන්නේ සමහරවු නිදාගන්නේ මේ සිවුර ඔහේ නිදි. සමහරවු නිින්ද ගියේ කීයටද කියලා දන්නේ නැහැ. හරි. ඒ නිදා ගන්නවා කියලා හිතලා නෙවෙයි නිින්ද ගියේ. නිකන් මේ නිින්ද කියලා හැමෝම නිදි. හරි. ලයිට් දාගෙන ඔහේ නිදි. හරි. මම හෙන්න ගෝසාවක් මැද නිදාගෙන ඉන්නේ. එක්කෝ අර මෙහෙම මේ හෙන ඊට කලින් සම්පූර්ණ ස්ක්‍රීන් එකක් දිහා බලන් ඉඳලා මුළු වෙලාවම එහෙමම නිදාගෙන ඉන්නේ. එහෙම වුණාම ළමයි මේ නිින්ද හෙන ක්වොලිටි නැති නිින්දක්. ඒතර ඔයාට නිදාගත්තත් පහුවදා උදේ නිකන් නිදාගත්තේ නෑ වගේ. පළවෙනි දේ පැය 4ද 3ද 5ද කියන එක නෙමෙයි නිින්ද කොච්චර ක්වොලිටිද කියන එක. හරි. අර මේ නිදා ගන්න පැයකට හෝ අඩුම ගානේ පැය භාගයකට වලින් ස්ක්‍රීන් අයින් කරන්න මම හැමදාම කියනවා ස්ක්‍රීන් අයින් කරන්න. ෆෝන් දිහා බලාගෙන ෆෝන් එක ඔබව විඳලා අන්තිමට ඒක කොට්ටෙන් ඉඳලා නිදා ගන්න එපා. ෆෝන් එක දවස් 50කටනේ. හරිද? දවස් 50කට ඕක පුරුදු වෙන්න ඕක ටික ඊට පස්සේ ඕන එකක් කරගන්න. ඕන ඇස් දෙක අරගෙන නිදාගත්තා මට කවන්නේ ඊට පස්සේ. හරි. මේ කාලේ මේ දවස් 50 මේ නිින්ද ක්වොලිටි වෙන්න ඕන. Facebook යන්න හෝ YouTube එකේ වීඩියෝ බලන්න විනෝද වෙන්න පැය භාගයක් ගන්න එපා නිදා ගන්න කලින්. නිදා ගන්න කලින් පැය භාගයක් විනාඩි 15ක් ඔයා පැය භාගයක් අතර මම පැයක් නම් හොඳයි ස්ක්‍රීන් සම්පූර්ණයෙන් අයින් කරලා ඉන්න. හරි. ඊට පස්සේ අර නිදා ගන්න කලින් අනිවාර්යෙන් තමන් නිදා ගන්න යන්නේ කියලා දැනගෙන නිදා ගන්න. නිකන් නිදා ගන්න විදිහට වැඩ ගන්න බෑ. ඔයාට නිදිමතයි නම් ඒ කියන්නේ මෙහෙමයි. හරිද? මේ තාමත් පුරුදු වෙලා නැත්තම් ඔය නිින්ද කියන එක පාලනය කරන්න තියෙන හොඳම දේ තමයි හරියට හැමදාම එකම වෙලාවක නිදාගෙන එකම වෙලාවක ඇහැරෙන්න තියාගන්න එක. ඕක ඔයා සාමාන්‍යයෙන් මාසෙක කියන්නේ දවස් 20ක 25 21ක විතර 73ක් කියලා අපි කියන්නේ කාලයක් එක දිගටම කරොත් කැඩෙන්නේ නැතුව එක දිගටම කරොත් හරිද? එහෙම කරන්නේ නේ ඕගොල්ලෝ කොච්චර කිව්වත්. හරි දැන් හරි කරන්න අන්තිම කාලේ හරි ඔයාලට හරියට වෙලාවට හැරෙන්න නිදා ගන්න පුළුවන් වෙයි. එක දිගට හැමදාම එක ගානකට කරොත් එක දවසක වෙනස් කරන්න එපා. එහෙම කරොත් ඕක නිකම්ම හැරෙනවා නිකම්ම මේ වෙලාවට නිින්දන ඒක හැදෙනවා. හැබැයි වෙලා තියෙන ඕගොල්ලෝන් එහෙම පුරුදු කරන්න පුදුම මාරුවන්න තියෙන. ඔයාලට බෑනේ ඒක කරගන්න. හරි. ඒක පොඩි පුරුද්දක් කරගන්න. හැමදාම මේ වෙලාව නිදා ගන්න හැමදාම මේ වෙලාවට ඇහැරනවා කියලා ඒක අකණ්ඩව කියන්නේ පළවෙනි සතියේක කරන්න හරි අමාරුයි. එහෙම බෑ කියලා අතහැරලා දාන්න එපා. එහෙම බෑ කියලා අතහැරලා දාන්න තමයි හැමෝම පුරුදු වෙලා තියෙන්නේ. එහෙම වුණාම කාටවත් කවදාවත් පුළුවන් වෙන්නේ නැහැ. හැමදාම එකම වෙලාවක නිදා ගන්න හැමදාම එකම වෙලාවක ඇහැරන එක ඔයා සති 3ක් එක දිගට පුරුදු කරගෙන ගියොතින් ඕක පුරුද්දක් වෙනවා ළමයි. හරිද? ඒ වෙලාවට කොහොමවත් වත් ඒ අපේ ඇඟේ සම්පූර්ණ බයොලොජිකල් ක්ලොක් එක යනවා හැඩ ගැහෙනවා. එහෙම එකක් තියෙනවනේ අපේ ඇඟේ. ඒ වෙලාවට ඔයාලට නිදා ගන්න ඕන කරන මේ හෝමෝන මේ දේවි බැලන්ස් එක ඒ වෙලාවට එහෙම එනවා. ඇහැරනකොට ඇහැරන එකේ විදිහට නෑ. ඒ විදිහට එක වෙලාවක් ෆික්ස් වෙලාවක් තියාගන්න. හරි. එහෙම වුණාම සති 3ක් යනවා. ඉතින් එතකන් හරි අමාරු. හැබැයි ගියාට පස්සේ ඒක වගේ හැබිට් එකක්. ඊට පස්සේ ඔයාලට ඒක ස්වභාවිකව වෙන්න පටන් ගන්නවා. ඉබේට ඒ වෙලාව නිදිමතනේ ඒ වෙලාවට ඇහැරනවා. හරි. එහෙම නැතු දැන් මේ සමහර දවස්වල නිදාගන්නේ 10ට රෑ. සමහර දවස්වල පාන්දර 2ට. සමහර දවස්වල ඇහැරන වෙලාවට තමයි සමහර දවස්වල නිදාගන්නේ. කොහොමද කියන්නකෝ ඊට පස්සේ ඇහැරින් ඕක හරියන්නේ නැහැ. එහෙම කරන්න බෑ නේද? ඒ හින්දා අර එක විදියක් එක ෆික්ස් විදියක් තියාගන්න. හරි. ඊට අමතරව මේ
quality එක ගැන මම කීකී හිටියේ ඒ නින්ද මාර quality වෙන්න ඕන. quality කියන්නේ light අනිවාර්යෙන් off කරලා ඒ කියන්නේ S වලට අමාරු වෙන්නේ නැති විදිහට screen time එක ඊට කලින් අයින් කරලා දාලා screen අයින් කරලා Taman නිදා ගන්නවා කියලා දැනගෙන නිදා ගන්න. මේ වෙලාවට හැරනවා කියලා දැනගෙන හිට මම මේ වගේ වැඩ ටිකක් කරනවා. දැන් අද මෙහිමයි අද දවසේ සමහර වෙලාවට අසාර්ථක වෙන්නද ඒ ගැන අර අනිත් එක මේ දවස්වල මම මතක් වෙන දේවල් කියන්නේ ඕවා පස්සේ නැත අමතක කරන නිසා Tamanට යම් දෙයක් නිසා මේ වැඩ කරන්න බැරි වුණොත් ඔයා හිතන් හිටපු විදිහට වැඩ කරන්න බැරි වුණොත් අනිවාර්යෙන් Taman හිතන විදිහට වැඩ කරන්න බැරි වෙන දවස් ගොඩක් එනවා. ඔය දවස් 50 ඇතුළත දවස් 20ක් 30ක් තමයි ඔයාට ඕන විදිහට ඔයා වැඩ කරන්නේ. හරි මං අද හිතපු ගානට වැඩ කරා කියලා ඔයාට හිතෙන්නේ. ඊටු දවස් ඒ වගේම කියන්නේ භාගෙන් එකට එකක් දවස් දෙකකට එකක් විතර එනවා. ඔයා හිතපු විදිහට ඔයාට වැඩ කරෙන්නේ නැති. ඔයා හිතුව නැති විදිහට දවස් කාලා ගන්න වෙන දවස් වෙනවා. හරිද? එහෙම වෙනවා. ඒක හැමෝටම ඔයාටත් වෙනවා. ලංකාවේ බලනකොටත් වෙනවා. ඔයා ලංකාවේ බලනවා නම් ඒත් වෙනවා. හරි. අනිත් ලංකාවේ අන්තිමටත් ඒක වෙනවා. හැමෝටම මේක වෙනවා. Taman හිතනවා මෙච්චරක් කරනවා කියලා. හැබැයි ඒ හිත ප්‍රමාණය හැමෝට භාගයක්වත් වෙලා නැහැ. දවස් දෙකකට සැරයක් එහෙම එකක් වෙනවා. ඒ කියන්නේ 50-50 එහෙම තමයි තියෙන්නේ. හරි. ගොඩාක් එහෙම දවස් වෙනවා. හැබැයි සමහරු ඒක එහෙම එනවා කියලා දැනගෙන ඒක නිසා හෙට දවසට ප්‍රශ්නයක් වෙන්න දෙන්න නැතුව කොහොමද බැලන්ස් එකක් ගන්නවා. සමහරු එහෙම වුණාම හෙටත් ඒ හින්දාම කාලා කරනවා. දැන් බැලන්නේ නැහැ නේ. ඊයේ මම මෙච්චරක් කරන් හිටියේ. දැන් ඒ ටිකත් ගොඩ ගැහිලා මට එහෙම ඒක පොදු කාරණා වගේ ගොඩ ගැහෙන ඒවා කොහොම හරි බැලන්ස් කරනවා ඇරෙන්න වෙන ඔප්ෂන් එකක් නැහැ. ඒකත් එක්ක තමයි මේක යන්න තියෙන්නේ. ඒක තේරුම් අරගෙන ඒ අනුව ඊයේ බැරි වෙන එකෙන් ඒ ගැන හිත ඉන්න තව පැයක්වත් විනාඩි 15ක්වත් විනාඩියක්වත් නාස්ති වෙන්නේ නැති වෙන්න බුද්ධිමත් වෙන්න. බුද්ධිමත් වැඩ කරන්න ඒක හැමෝටම පොදු කාරණා. ඒ කාරණා එක එකනා මැනේජ් කරන විදිහ වෙනස් වෙනවා. හරි. ඔය ඔයාලා කියන ප්‍රශ්න සාතිශය බහුතරය හැමෝටම පොදුයි. හැබැයි ඒක මැනේජ් කරන විදිහ එක එක වෙනස්. ඊටු දවස් 50න් දවස් 25ක්වත් ඔයාලට ඕන විදිහට වැඩ කරන්නේ නැහැ. ඔයා හිතුවට වඩා අඩුවෙන් වැඩ වෙන්නේ. හැබැයි ඒක එහෙමයි ඒ හැටි ඒක නියතයක්. ඒක වෙනස් කරන්න බැරි දෙයක්. හරි. අවම කරන්න පුළුවන් වෙනස් කරන්න බෑ. ලේචට් ඩි මුල් තරමේ වගේ. හරි. එතකොට ඔයා තේරුම් ගන්න ඕනේ තමයි එහෙම වෙනවා. ඒක හෙටට හෝ අද රැයට දැන් අද හවස 4ේදී තේරෙනවා දවසම කාලා ගන්න වෙලා කියලා. 4 ඉඳන් වෙනස් වෙන්න. හරිද? ඒ වෙලාවට ඒ වෙනස් වෙන්න. එහෙම එතනින් ඉස්සරහ ටිකට ඒක බලපෑමක් වෙන්න දෙන්නේ නැතුව එහෙම තමයි එහෙම වෙලා තියෙනවා. මේක වහාම නවත්තන්න ඕන කියලා අනිත් පැත්තට හැරලා වැඩ කරන්න තීරණය. ඒව හැඩගස්ස ගන්න ඕන. හරි. අර නින්දේ ක්වොලිටි එක හිතන්න සහ එක වෙලාවකට මේක තියාගන්න. එක එක වෙලාවවලට එක එක දවස්වල එක එක පැය ගණන් එහෙම තියාගන්න එපා. හැමදාම එක වෙලාවක් එක නිශ්චිත පැය ගණනක් 12 4 හරි එක 5 හරි මම පැය 4 කියන්නේ නිකන් ඒක පොඩ්ඩක් අඩු වැඩි වෙන්න පුළුවන් තමන්ගේ මට්ටම අනුව. ඒක නිකන් කියන්නේ ඒකේ ක්වොලිටි එක තමයි වැදගත් වෙන්නේ. මේ ක්වොන්ටිටි එකට වඩා ඉතින් ක්වොලිටි නින්දක් එහෙම එකක් දාගන්න පුරුදු වෙන්න. අර නිදා ගන්නවා කියලා ඒ නිදා ගන්න වෙලාව හොඳ සැපට නිදා ගන්න. මේ සවල් උඩ පුටු උඩ එහෙම නිදා ගන්නවා බෙල්ලවල් මෙහෙම කරගෙන ඊට පස්සේ දවස් දෙකක් කරනකම් බෙල්ල හරියන්න තව දවස් ගණක් යනවා. එහෙම ඉන්න එපා. පිළිවෙලකට එක ක්වොලිටි එකකට නිදා ගන්න. මේ දවස් ඊට පස්සේ ඔයාලා ඔළුවෙන් ගෙරේ නිදා ගන්න මට කමන්නේ නැහැ. මේ දවස් 50 පිළිවෙලට නිදා ගන්න ඉල්ලකෝ. හරි. ඒක එහෙම බලන්න. ඊට පස්සේ කන බොන ඒවා ටික හරියට කරන්න ළමයි වෙලාවට වේල් තුන කන්න හොඳට වතුර බොන්න. අර පළතුරු අනම්මනම් ඒවා මේවා ටික කන්න. ඒ කියන්නේ මම මේ කියන්නේ එන සෞඛ්‍ය ආරක්ෂිත එහෙම වෙන්න එපා. එහෙම වෙන්න කියලා නෙවෙයි. එහෙම වෙන්න ඒක හොඳයි කොහොමද? නමුත් අර වයස ළමයින්ට ඕවා වැඩි දිරවන්නේ නැහැ නේ. දිරවන්නේ කියන්නේ කෑම නෙවෙයි දිරවන්නේ නැහැ කියන්නේ. ඔය වගේ උපදෙස්. හරි. ඒ වුණාට ඒ කියන්නේ කණ්ඩ බොණ්ඩ කියන වගේ. ඒ වුණාට ඒක මේ කාලේ මාර වැදගත්. හරි. ඒ කියන්නේ ඔයාට වැඩ කරන්න ශක්තිය නැත්තම් ඒකට අවශ්‍ය කරන මේ සෞඛ්‍ය තියෙන්න ඕන. ලෙඩ වුණොත් අසනීප වුණොත් හරි අමාරුයි. මේ කාලේ ප්‍රෙෂර් එකත් එක්ක මානසික ප්‍රෙෂර් එකක් ඇදී ඇඟ ලෙඩෙනවා වැඩි. හිතා ගන්න බෑ ગેස්ට්‍රයිටිස් වගේ ලෙඩ නම් අම්මෝ කතා කරන්න එපා. ඔළුව රිදෙනවා ඒවා එනවා. ඒවා ඉතින් මොකද ඉතින් ඒ ඔළුවේ තියෙන ප්‍රෙෂර් එක තමයි ඒකට හේතුව. මානසික පීඩනේ වාර තියෙන ස්ට්‍රෙස් එක වැඩි වෙන තරමට ඇඟ ලෙඩ වෙනවා වැඩි. ඒක පුළුවන් තරම් දුරට එකක් මානසික ස්ට්‍රෙස් එක අඩු කරන්න ඕන. මේ ඔළුවට තියෙන ස්ට්‍රෙස් එක අඩු කරන්න කියලා කියන්නේ ඒකට කරන්න පුළුවන් දේවල් තියෙන එකක් තමයි අර පුළුවන් තරම් හිතන එක අඩු කරන එක. බැරි වෙච්ච ඒවා ගැන ඉස්සරහට කරන්න තියෙන ඒවා ගැන ගොඩ ගැහිච්ච ගැන හිතන එක අඩු කරලා වැඩ කරන එක. වැඩ කරන තරමට ස්ට්‍රෙස් අඩු වෙනවා. ඒ කියන්නේ වෙන්නේ ස්ට්‍රෙස් වෙනවා. වැඩ මතක් වෙලා. ස්ට්‍රෙස් වුණා වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්නේ නැතුව ස්ට්‍රෙස් වෙනවා. ආයෙ ස්ට්‍රෙස් වුණා වැඩ කරන්නේ නැහැ. ඒතර තව ස්ට්‍රෙස් වෙනවා. තව ස්ට්‍රෙස් වුණා තව වැඩ කරන්නේ නැහැ. ඒතර තව අන්තිමේට ස්ට්‍රෙස් වෙන එකයි වැඩ කරන්නේ නැති එකයි ගිහිල්ලා ඉතින් මොකුත් වෙලා නැහැ. ස්ට්‍රෙස් වෙලා විතරයි. හරි. අර විෂම චක්‍රයක්, විෂස් සයිකල් එකක් විදිහට කියන්නේ. ඉතින් ඒක දෙනින් කඩන්න ඕන. ඔයා හිතන්නේ වැඩ කරනවා. හිතන්නේ වැඩ කරනවා. මොකක් කර වෙලටම ඕ එහෙම තමයි ප්‍රශ්නයක් තියෙනවා කමන්නේ දැන් වැඩ කරමු. පස්සේ හිතමු. හරි. මම මේ වැඩේ ඉවර වෙනවා මෙන්න මේ වෙලාවට. දැන් ඔයා ටයිම් ටේබල් එකේ මේ වැඩක් පටන් ගද්දි ඉවරෙද්දි වෙලාවක් තියෙනවනේ. අන්න ඒකත් හැම වැඩක්ම පටන් ගද්දි ඔයා වැඩේ පටන් ගන්න තැන කොලයක් හරි මොකක් හරි තැන ඉස්සර වැඩේ ලියන්න. ඔයා පේපර් එකක් කරනවා නම් පටන් ගද්දි පළවෙනි පේපර් එක පටන් ගන්න ඔයා තනියෙන් පාස් පේපර් එකක් කරනවා කියන්නකො. පටන් ගන්න පිළිවෙල ලියන්න වෙලාව 12යි 10යි. 12යි 13යි දැන් අර මේ 12යි 13 වුණාම 12යි කාලෙ වෙනකන් ඉන්න එපා වැඩ කරන්න. හරිද? එහෙම එකක් නැහැ. මේ රවුම් වෙලාවටම වැඩ කරන්න ඕන කියලා නෑ. හරිද? කැඩිච්ච වෙලාව වලට වැඩ කරන්න පුළුවන්. 12යි 17 එහෙම වුණොත් එහෙම වැඩේ පටන් ගන්න 12යි 20 කියලා හිතන් ඉඳලා 12 මාට එකට විතර වැඩේ පටන් ගන්න යන්න තියෙනවා. හරි. එහෙම එකක් නෑ. මේ 12යි 14ත් වැඩ පටන් ගන්න පුළුවන්. එහෙම මේ මුතු එකක් නෑ ඒ වෙලාවට. ඒ වෙලාවේ වැඩේ පටන් ගන්න වෙලාව ලියන්න. අර ඒ වැඩේ කරන්න බෑ මේ කාලේ. ඒ කියන්නේ රවුම් වෙලාවක් වෙනකන් වැඩ කරන්න පටන් ගන්න ඉන්නේ. කරන්න එපා. මේ එහෙම අපිත් කරනවා. ඒවට පුළුවන් තරම් අවම කරන්න.
ඒ වෙලාවේ වෙලාව ලියන්න ඔයා කොච්චරක් වෙලා කරනවද කියලා හිතන්න ඒ වෙලාවෙන් කොහොම හරි ඉවර කරන්න ඒ අදාළ වෙලාව තුල ඉවර කරන්න බැරිනොත් එතනින් නවත්තලා ඊළඟට ඔයා දාගත්ත වැඩේට යන්න. ඒ කියන්නේ දැන් අර වැඩේ ඉවරකම් කියලා වෙලාව දෙන්න බෑ. වෙලාව ඉවරනකම් වැඩේ කරනවා. ඒ වෙලාව තුල වැඩේ ඉවර කරන්න බැරුණොත් කරන්න දෙන්නේ ඒක නවත්තලා ඊළඟට ඔයා දාපු වැඩේට යන්න වෙනවා. ප්ලෑන් එකක් ඇතුලේ දවසක් වැඩ යන්නේ. දැන් ප්ලෑන් හදාගන්න ඉතින් දැන් කියන්න ඕනේ නෑනේ. ඔයාලා ඕන තරම් ඔයා කියලා තියෙනවා. ඕන කෙනෙක් මේ විදිහ මොකක් හරි දවසකට දාලා සැලැස්මක් ඇතුවනේ යන්නේ. ඒක මේ අර කඩා ගන්න එපා. ඒ වෙලාවට ඔයාලට දීප වැඩ ඉවර කරන්න බැරුණොත් එහෙම ඊළඟ වැඩේ වෙලාව ඒකට දෙන්න බෑ. අරක ඉතින් නවත්තන්න. ඊට පස්සේ ඕනනම් ඔයාගේ විවේක කාලෙකින් ඒකට අදාළ වෙලාව අරගෙන කරගන්න. නැතුව මේ අපිට අරක ඊළඟ වැඩේ වෙලාව කලින් වැඩේට දෙන්න බෑ. ඒවා පුරුදු විදිහ හදාගන්න. හරි. ඔය ටික තමයි මේ නිින්ද සහ මේ කන බොන එක හරියට කරන්න. අරට වතුර ටික බීලා එහෙම ඉන්න මේ සහ පුළුවන් තරම් ටිකක් එලි පහලියේ ඉන්න ගතිය ටිකක් වැඩි කරන්න. මහ ගොඩක් නෙවෙයි. පුළුවන් නම් උදේට හැමදාම දැන් හෙට උදේ මේක කරලා බලන්න. දැන් පන්ති නැත්තම් හරි. ඔන්ලයින් ළමයින්ට කොහොමවත් ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් හැමදාම උදේට මේ විනාඩි 15ක් පැය භාගයක් විතර ඔය එළියේ ඉඳන් පොතක් අරගෙන කියව යන්න. ඒ කියන්නේ පොතක් කියන කතන්දර පොතක් නෙවෙයි පාඩම් කරන මොකක් හරි එකක් පැය භාගයක් විතර ඉරිලිය පොඩ්ඩක් වැටෙන විදිහකට නැත්තම් ඊට කලින් පාන්දරුණත් කමන්නේ පොඩ්ඩක් මේ එළි පහලියේ පොඩි විනාඩි 20ක් පැය භාගයක් නිකන් මේ පොතක් කියව පාඩම් කරන වැඩක් මොකක් හරි අරගෙන ඕන තරම් එහෙම දේවල් තියෙනවනේ පොඩ්ඩක් ඇවිදින ගමන් කරන්න පුළුවන් දේවල් පොඩ්ඩක් පැය භාගයක් කරන්න පුළුවන්. මාර විදිහට වෙනස් වෙනවා දවසම මේ එන මේ අර මං කියන්නේ මානසිකත්වනේ මේ වෙලාවේ තියෙන්නේ. ඒකෙන් සමහරට මේ තර්කානුකූල වෙලව මොකුත් වෙන දෙයක් නැතුව එහෙම වැඩ කරා හෝ ගෙදර මේසෙ ඉඳන් වැඩ කරා කියලා. නමුත් මානසිකව මාර එන මේ සැහැල්ලුවක් තියෙනවා. සහ ඔයාට දවසේ වැඩ ටික අදන් යන්න පුළුවන්. කලින් දවසේ ප්‍රශ්න ටික අයින් වෙලා ගිහිල්ලා පොඩ්ඩක් එක කරන් යන්න පුළුවන් එකක් හදන. මේ විදිහට මේ ඔයාගේ හිත හැදෙන දේවල් එක කරන්න එක දේවල්. කෙනෙකුට මේ අර මොකක් හරි ආගමික දෙයක් කියන හිත හැදෙන දෙයක්. තව කෙනෙකුට ඒක මල වදයක්. අම්මලා තාත්තලා කියන නිසා කරන තව මල වදයක්. ඒක ඔයාගේ හිත හැදෙන දෙයක් නම් එහෙම කාටවත් ඔයාට මේක හිත හැදෙන්න ඕන කියන්න බෑ. ඒක ඔයාගේ ඇතුලේ තියෙන එකක්. එහෙම දේවල් ටිකක් කරන්න. හැබැයි ඒවටම කියලා ඒව කරගෙන ඉන්න බෑ. නමුත් ඔයාගේ මේ හිත හැදෙන දේවල් ටිකක් කරගෙන පුළුවන් තරම් මේ අර එනර්ජි එක තියාගන්න. එපා වෙලා මුස්පේන්තුලා ඉන්න එපා. හරි. එහෙම කරන්න බෑ මේක. පුළුවන් තරම් ව්‍යාජ හරි බොරු හරි ගමන්නේ හතුරකින් ඉන්න ඒ විදිහට වැඩ කරන් යන්න. හරි. හරියට නිින්ද ගැන කිව්වා අතරින් පතර කන බොනේම හරියට කරන්න කියන එක කිව්වා අර එලි පහලිය පොඩ්ඩක් ඇවිදින එක සහ තමන් පාඩම් කරන තැන මම මේ වැඩ කරන විදිය ගැන ගොඩක් වෙලා මෙතන දැන් මගේ අතින් කියවෙන්නේ මේ කැලල පොඩ්ඩකට පැන්න මම ආයෙ මේකට එන්නම් වැඩ කරන තැන සතියකට විතර සැරයක් ඒක මොකක් වෙනසක් කරන්න හරි සහ ඔයාගේ මේසෙ ඔයා වැඩ කරන වෙලාවට මේව නම් මම පට්ට ගහන දේවල් ඒත් කොච්චර කිව්වා දැන් මේසෙ බලන්න කොච්චර මොනවද නැති කියලා මේසෙ උඩ හරි වැඩ කරන තැන වැඩ කරන මේසෙ මේ ඔයා ගාව ඒ වෙලාවේ තියෙන්න පුළුවන් ඒ වෙලාවේ ඔයා කරන පේපර් එක හරි කරන පාඩම් කරන එක ඒක විතරයි. දවස් ගාණක් තිස්සේ වැඩ කරන පොත්වත් අනිත් සබ්ජෙක්ට් වල මොකුත් තියෙන්න බෑ. ඒ වගේ එහෙම වෙන මේසයක් නැත්නම් ඒ දේවල් තියන්න බිමින් හරි පැත්තකින් තියලා තියන්න පව් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම මේ ඒ තියෙන මේසේ ඒ වෙලාවේ තියෙන්න පුළුවන්. ඔයා වැඩ කරන ඒ වෙලාවට අත්‍යවශ්‍ය දේවල් විතරයි. අර ඩිස්ට්‍රැක්ට් වෙන ඔළුවේ එහෙම යන කිසිම දෙයක් තියන්න බෑ. මොකද ඔළුවට තියෙන ස්ට්‍රෙස් එක වැඩි. ස්ට්‍රෙස් එක වැඩි වෙද්දී ඔළුවෙන් දේවල් දෙකක් කරන්න පෙළඹෙනවා. ඒ කියන්නේ ඔයාට තියෙන මානසික පීඩනය වැඩි වෙනවා මොළයට අදාළ නැහැ ඔයාගේ අනාගත බලාපොරොත්තු මොනවද ඒ බයිලා මොළයට වැඩක් නැහැ මොළේ බලන්නේ මේ වෙලාවේ මේ මොනසෙ ස්ට්‍රෙස් මෙහෙම ස්ට්‍රෙස් වෙනොත් මේක ඇඟට නරක විදිහට බලපාන්නේ මොළේ වගකීම තමයි ඇඟ පරිස්සම් කරගන්න එක. එයා ඒකට ගැලපෙන දේවල් දෙකක් එයා දන්නවා. එකක් තමයි නිදිමත හදන නිදි කරන එක. ඒකෙන් ස්ට්‍රෙස් එක අඩු වෙනවා කියන්නේ ඒ වෙලාවට එයාගේ ඇඟට ප්‍රශ්නයක් නැහැ නේ නිින්ද ගියාම. දෙවෙනි කාරණාව තමයි මේ වෙන දෙයකට ඔළුව යොමු කරන එක. ඩිස්ට්‍රැක්ට් වෙන එක. ඒතර මේසේ උඩ ඩිස්ට්‍රැක්ට් වෙන්න තියෙන දේවල් අඩු කරන්න සහ පුළුවන් නම් කාමර වලින් ඇඳවල් අන්තිම කාලේ යාට ඇඳට යන්නවම වගේ ගොඩක් තියෙනවා නම් අන්තිම කාලේ කාමරෙන් ඇඳ අයින් කරක් කමක් නැහැ වෙන කොහරි සාලේ ගිහින් තියන කාමරේ වා නිදා ගන්න ඕන නම් සාලේ ගිහිල්ලා ඔක්කොම මෙන්න දෙනු දහක් මෙන්න නිදා ගන්න ඕන හරි ඒතර අවම වෙනව නැති ගන්න බෑ නිදා ගන්න එක බිම හරි නිදා ගන්නවා ඒ වුණාට අවම කිරීමක් කරන්න පුළුවන් හරි ඒ විදිහට මේ මොන හරි ඒකට ගැලපෙන ඔප්ෂන්ස් ගන්න සහ මේසේ වැඩ කරන වෙලාවට තියෙන්න පුළුවන් ඒ වෙලාව වැඩ කරන දේවල්ම විතරයි වෙන කිසිම දෙයක් තියාගන්න එපා අදාළම දේ වෙන පොඩ්ඩිවක් වැඩේට ඕන නැති දෙයක් තියාගන්න එපා. කොල කැලලක්වත් තියාගන්න ඒක හරි කුරුටු ගගා ඉන්නවා ඊට පස්සේ. හරි. ඕනම දේවල් ටික විතරක් තියෙන වැඩේ කරගෙන ඒකට ගැලපෙන වැඩ කරන තැන හදාගන්න සහ පුළුවන් තරම් මේ ස්වභාවික ආලෝකයේ වාතාශ්‍රය එන තැනක වැඩ කරන්න අර මේ නිකන් අර ගුලි වෙලා අස්වල වල එහෙම වැඩ කරන අඳුරු තැන් වල නැතු හොඳට එළිය තියෙන. ඒතර නිින්ද යනවා අඩුයි නැත්නම් අඳුරු වෙන තරමට නිින්ද යනවා වැඩි. එළිය ආලෝකයේ හොඳට තියෙන හුලං වදින එහෙම තැනක පුළුවන් තරම් වැඩ ගන්න කොහොම කරත් මේ කල් නිින්ද යන එක වැඩිමයි නිදිමත වැඩිමයි හැමෝටම තියෙන ප්‍රශ්න ආයමත් එක එකන මැනේජ් කරන විදිහ විතරයි වෙනස් වෙන්නේ හේතුව අර ස්ට්‍රෙස් එක ළමයි වායි පීඩනය අඩු කරගන්න තරමට මේ ප්‍රශ්න අඩු වෙනවා ඒ කියන්නේ වා අර මං කිව්වේ මේක විෂම චක්‍රයක් වෙනවා කියලා වැඩ කරන්න දෙන ස්ට්‍රෙස් වෙනවා ස්ට්‍රෙස් නිසා වැඩ කරන්නේ නැහැ වා කොහොම හරි හිතන එක අඩු කරලා සතියක් විතර වැඩ කරගෙන යන්න වාට ටික ටික වැඩ කරනකොට ඔළුවේ තියෙන ස්ට්‍රෙස් එක ටික ටික අඩු වෙගෙන යනවා එහෙම වෙන තරමට වාට වැඩ කරන්න තව ලේසි වෙනවා එහෙම නැතුව ස්ට්‍රෙස් කියලා වැඩ කරන්න නැතුව ඉන්න තරමට තව ස්ට්‍රෙස් වෙනවා එහෙම වෙන්න තව වැඩ කරන්න අමාරු ඒතකොට තව වැඩ කරන්න ඒතකොට තව ස්ට්‍රෙස් හරියට බුද්ධිම මාර විදිහට මේ බුද්ධිමත් වෙලා මේ වෙලාවේ ඔයා වැඩ කරන්න ඕන
ටික වැඩ ගෙවා ගන්න හිතන එක අඩු කරන්න. එහෙම වෙනකොට අර තියෙන පීඩනය අඩු වෙනවා. ඒතකොට තව තව වැඩ කරන්න ලේසි වෙනවා. ඒතර නිදිමත දානම්මනම් ප්‍රශ්න ඔක්කොම අඩු වෙනවා. ඇඟ ලෙඩ වෙන එක අඩු වෙනවා. ඇඟට මහන්සිකට හෙන තෙහෙට්ටුනේ මේ දවස්වලනේ. හරි මහන්සි ඇඟ රිදෙනවා එහෙමනේ. ඒවා අඩු වෙනවා. හරි. ඒ විදිහට මේ අර ඒක බුද්ධිමත් වැඩේ කරන් යන්න ඕන. ආය අපි එමු මේ කෑල්ලට. මෙන්න මේ ටික. දැන් ඔයා මේ වැඩ ටික කරන්න ඕනේ කොහොමද කියන එක මේක අදම දැන් මේකෙන් පස්සේ අපි 11ට මිඩ්නයිට් සෙෂන් එක තමයි හිතන්නේ අද කරගන්න පුළුවන් වෙයි කියලා. මම 11:00මාර දාගත්ත වෙන වැඩක් තියෙනවා. ඒතර මේ වැඩේ තව විනාඩි 10ක් 15ක පුළුවන් තරම් ඉක්මනටම ඉවර කරන්න ළමයි. ඒ කියන්නේ ඕගලන්ට ඕන දෙයක් නේ කියන්නේ වෙන දෙයක් කවදාවත් කියන්නේ නැහැ. මම මේ වගේ වෙලාවක. ඒතර මේ එහෙම වුණොත් මිඩ්නයිට් සෙෂන් එක අදට කැන්සල් කරලා ඔයාලා තව විනාඩි 15ක් කරන් හිතන්න මොකක්ද ඔයා හෙට ඉඳන් කරන්නේ සහ ඒක කෙරෙන්නේ නැති වෙයි කියලා පොඩිවත් සැකයකින් හිතන්න එපා. නෑ කරනවා හෙට ඉඳන් කරනවා. මේ මානසිකවත් තමයි මේ දවස් 50 තීරණය කරන්නේ. වෙන මොකුත් නෙවෙයි ඕගොල්ලෝ හිතන පතන විදිය මේ දවස් 50 තීරණය කරන්නේ ඒක හදාගන්න. වෙන මොකක්වත් උඹලා විශ්වාස කරන්නේ නැති වෙයි. අදාළ කරගන්න එපා. හරි. මේ කියන්නේ මම කියන්නේ මම පට්ට සාර්ථක මේ ලෝක ජයගත් එකෙක් කියලා නෙවෙයි. නමුත් මම මොකක් හරි ආපු ගමනක් තියෙනවා. මගේ අවුරුදු 20 මම ආපු ගමනක් තියෙනවා. ඔය ගමන තුල මේ මම විශ්වාස කරපු මිනිස්සු ඇත්තටම මේ කියන්නේ මේ හෙන අඩුයි සහ එහෙම ඉන්නවද නැද්ද කියන්න අපි හිතෙදි කියේ නෑ. හිතෙදි හිටියේ නෑ. අතන මම කොයිලවකද ඉඳලා නෑ. හරි. මේක කෙලවන්න හිටපු මිනිස්සු ඕන තරම් මං කියන්නේ 2022 ගේ ළමයිනේ මෙතන ඉන්නේ. උඹලා මාව දැනගත්ත කාල සීමාව තුළ කොච්චරනම් මේකට මේ කෙලවන්නම කියලා අපි කොච්චරද උඹලා දන්නවද? හරි. ඒ කියන්නේ මම මොකක් හරි වැඩක් කරන්න ගියාම ඒ කියන්නේ අපි ළමයින්ට පුළුවන් කියන එක සමහරව බැන්නනේ අපිට. ළමයියෙකුට නෑ මේක මාස 3න් වුණත් මෙයාට මේක කරන්න. එහෙම කරපු උන් අපේ පන්ති වල ඉද්දි. හරි. අපි එහෙම කරලා පෙන්නලා තියෙද්දි දැනට මේ පන්ති වල මේ වෙනස කරා කියලා කියන ළමයි ඉද්දි මාස 3ට. හරි. අපි ළමයින්ට පුළුවන් කියලා අපිට බැනපෙමු හිටියන්. විවෘතව පළුවෙන්න බැරපෙමු හිටියන්. ඒවට හොඳ රිටර්න් හම්බුණා. රිටර්න් තියෙන දෙන්න තමයි දෙන්නට මම පෞද්ගලිකව දැම්ම එහෙම කාටවත් මේ රිටර්න් දෙන්න කියලා නෑ. මගේ සිස්ටම් එක තියෙන්නේ වැඩක් කරලා පෙන්නන එක. හරි. ඔය ටියුෂන් වල හිටපුත් දැවැන්ත චරිතෙන් මම කාටවත් මොකුත් මේ අගෞරව කරනවනේ. නමුත් අපිට බැනපු මිනිස්සු ඉන්නේ. ඔය එක මිනිස්සෙක්වත් මම කරපු වැඩේ කරලා නෑනේ. ළමයි 12300කට ඒ වෙලාව ගන්නලා නෑනේ ඔය කවුරු. හරිද? ඒතර ඒ කවුරුත් පොරවල් නෙමෙයි දෙන්න. හරි. ඒකට මම මේ වෙලාවේ ඔය කියන්න ගියේ නෑ. ඔය කවුරුත් මට මම ඊට වඩා මට ලොකුයි කියන එකවත් ඒගොල්ලෝ මට අදාළ නෑ කියන ඒව මම කතා කරන්න ගියේ නෑ. ඒ වෙලාවේ මට ඕනුනේ ඊළඟ ලොකු දෙයක් කරලා පෙන්නන්න. දැන් මේකෙන් ඔය ඕනකගේ කටවල් වැහෙනවා. හරි. ඒ කරපු වැඩින් ඒකෙත් ඕන තරම් හිටියා. හරිද? ඊට කලින් දවසේ අපිට ආරංචි වෙනම කැම්පේන් එකක් ගිහිල්ලා තියෙනවා. නයිට් සෙෂන් එකට කලින් දවසේ මම දන්නේ මට එදා වෙන ගෲප් මොකුත් බලන්න වෙලාවක් උන්නේ නැහැ. වෙන කැම්පේන් එකක් යම් ගුරුවරු පිරිසක් විසින් අරගෙන ගිහිල්ලා තියෙනවා. මේ එහෙම මේ එක රයින් කරන්න බෑ එනවා. මේ වැඩේ අසාර්ථක වෙයි කියලා හිතලා මේ නිකන් මේකක් ගිහිල්ලා තියෙනවා. ළමයින් ගලුවට දාන්න එහෙම එක රයිකින් පුළුවන් ද ඉනෝගනික් කරන්න බොරු වැඩ බොරු එහෙම කරන්න බැරිව කියලා මම දන්නේ එහෙම එකක් ගියා කියලා මට ආරංචි ආවේ පස්සේ ඕගොල්ලෝ දන්නවද සමහරට මේ එහෙම කතන්දර පවා ගිහිල්ලා තියෙනවා. හරි. ඊට පස්සේ ඒක යන වෙලාවේ ඒක නවත්තන්න නොකරපු දෙයක්. හරි. ඒ කියන්නේ මේ අධ්‍යාපන අමාත්‍යාංශයට කෝල් ගිහිල්ලා තියෙනවා. ඒ වෙලාවේ. අමාත්‍යාංශයෙන් තියෙන ලොකුම කෙනාට කෝල්ස් කියලා තියෙනවා. ඒ කෙනෙක් තමයි පොලිසියට කතා කරලා මෙන්න මෙහෙම පැමිණිලි තියෙනවා කියලා කතා කළා. හරි. ඊට පස්සේ නම් මොකුත් ගැටලුවක් උනේ නෑ ඒක සම්බන්ධව. මට ඒක ආයෙ කියන්න බැරුණා මේ. මොකද මේ දවස්වල මම ඉන්න මේ කැම්පස් එකේ තියෙන අපොයින්ට්මන්ට් එක උග්‍ර වැඩ තියෙන අපොයින්ට්මන්ට් එකක්. හරිම මේ වැඩ ටිකක් වැඩි එකක් දිවාරය නෑ. ඉරිදා මේ ඉරිදාත් වැඩ සාමාන්‍ය ඉරිදා මට නිවාඩු දවස් ඉරිදාත් වැඩ තිබුණා. මේ ඒකත් එක තමයි පොඩ්ඩක් ගෲප් පරිමේ බලන එක අමතකුනේ. මේ අමතක කියන වෙලාව නැති වුණා. අමතකුණා නෙවෙයි. මතකයි වෙලාව නැහැ. සතියක් යනකම් මට මේ වැඩ ටික තියෙනවා. ඊට පස්සේ සම්පූර්ණයෙන් මේ ඕගොල්ලන්ගේට වැඩේ මට වෙලාව දෙන්න පුළුවන්. පොඩ්ඩක් තව ටික කාලයක් පොඩි සතියක් මට ඒකට හිර වෙලා ඉන්න වෙනවා. ඉතින් මොනවා තිබ්බත් මම ඕගොල්ලන්ගේ වැඩේ බැලන්ස් කරන දැන් මේවා මේ වෙලාව තියෙනවා කියලා කරන්නේව නෙවෙයි. හරි. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් මේ කොහොමරි එහෙම මේ උපරිම අපිට කෙලවන්න මිනිස්සු හිටියා. හරිද? ඕගොල්ලෝ සජීවී නිදර්ශක තියෙනවා. කොච්චර මැදදී අපි ප්‍රශ්න හදාගත්තද කියලා. හරි. අපි ප්‍රශ්න හදාගන්නනේ අපිට මේ බාහිරින් උනතම ප්‍රශ්න හැදෙනවා. ඌවගෙන කොයි වෙලාවකත් මම ඒවට රියැක්ට් කරපු විදිහ උඹලා දැක්කනේ. මගේ පන්ති වල හිටපු ළමයි. හරිද? මම ඒවට ඒ වෙලාවට හැසිරුණු විදිහ ඔයගොල්ලෝ දැක්කනේ. හරි. ඒ කියන්නේ මං ඒ වෙලාවට හිතන්නේ හරි කියාගන්න එකක් කියාගන්න මට පොඩි කාලයක් දෙන්න මම රිටර්න් එක දීලා පෙන්නන්නම් මගේ වැඩෙන්. මම ඔයාලට කිව්වෙත් ඔය මොනටද දැන් උත්තර දෙන්න යන්නේ. අපි ප්‍රතිඵල වලට කතා කරන්න දෙමු. මම ඒ සිස්ටම් එක කරලා පෙන්නලා තියෙනවා. මම මේ උඹලට කියලා ඒව කරන්න කියලා නිකන් ඉන්නව නෙවෙයි. මම මගේ ඕගොල්ලෝ මම දැකලා තියෙන ඕගොල්ලෝ දැකලා තියෙන මගේ ටියුෂන් කියන පාර්ට් එක විතරයිනේ. ඒ ටියුෂන් කියන මගේ පාර්ට් එක තුල මේ මම ඒක කොච්චර දුරට කරලා තියෙනවද? ඔයාලට මම කියන එක මම මේ ඇත්තට කරලා පෙන්නලා තියෙනවද කියලා ඕගොල්ලෝ දන්නවා. ඔය කියපු කිසිම දැවැන්තෙක් මේ අපිට බැනපු කිසිම එකෙක් ඔය මම කරපු දේ කරලා දැන් මට කෑ ගහන්න පුළුවන්. දැන් මම එහෙම මේ පෞද්ගලික මූත් කියන්නේ මට එහෙම පුරුද්දක් නැහැ. නමුත් මං කියන්නේ ඒකකින් කට වැහෙනවා. ආයේ කතන්දර නැහැ නේ මොකුත්. වාට කරන්න තියෙන වැඩේ වෙන ඒගොල්ලෝ අල්ලන්න බැරි ලෙවල් එකකට කරන්න. කවුරුත් තමයි ඔය කරන්න පුළුවන් කියලා විශ්වාස කරන්නේ නැහැ. ගිය අවුරුද්දේ කියන්නේ 2022 බැච් එක පටන් ගන්න දවසේ ඉඳන් 2022 බැච් එක පටන් ගත්තී තියරි පන්ති ළමයි 11න් පටන් ගත්ත බැච් එකක් මම ඉවර කරන්නේ ලංකාවේ ළමයින්ගෙන් 8න් එකට උගන්වන්න. හරි. කරන්න පුළුවන් දවස් එකෙක් පුළුවන් කියලා කියන්නේ. හැබැයි මම ඒක කරලා තියෙනවා. හරි. එහෙම තමයි. උඹලට කවුරු පුළුවන් කියන්න ඕනේ නැහැ. ඒක ඔයා තමයි දන්නේ. ඔයා තමයි ඔයා ඒක විශ්වාස කරන දේ කරනවද නැද්ද කියන තීරණය කරන්නේ. ඒක ඔයා කරන්න. ඒක මම පටන් ගත්තේ ළමයි 8කින් විතර කියන්නේ 11යි 8කින් විතර පටන් ගන්නවා ලංකාවෙන් 8න් එකට උගන්වලා අපි නවත්තා. හරි.
ඒ කියන්නේ වචනයක් හරි ඉගෙන ගත්ත ළමයි ඉන්නවා. ඒක මේ මම හිනම සතුටු වෙන දෙයක්. මගේ මං හිතන්නේ මං ටියුෂන් වල වැඩිපුරම මේ තෘප්තිමත් කියලා වෙච්ච දෙයක් ඒක. ඒ කියන්නේ මගෙන් හැම එකකින්ම වචනයක් හරි ඉගෙනගෙන තියෙනවානේ. හරි. ඒක පට්ට. ඒක ඉතින් මට කියන්න තේරෙන්නේ කොහොමද? ඒක මාර එකක්. ඒක වෙන එකක්. ඉතින් මේ මං කියන්නේ එහෙම කවුරුත් විශ්වාස කරන්නේ නැති වෙයි. එහෙම කරන්න ඕනේ නැහැ. මොකටද වෙන කවුරුත් විශ්වාස කරන්නේ? හරි. ඔයාට ඔයාව ෂුවර් නම් ඔයාට මේක කරන්න ඕන නම් ඔයා ඇයි මේක කරන්න කියලා ඔයාට ක්ලියර් අයිඩියා එකක් තියෙනවා නම් අදාළ නැහැ කරගෙන යන්න. වෙන මොකෙක්ක විශ්වාස කරන්න. අම්මා තාත්තා විශ්වාස කරන්න ඕනේ නැහැ. හරි. කවුරුත් විශ්වාස කරන්න ඕනේ. හරි. එහෙම කරන්න පුළුවන් නම් එහෙම මේ බෑ කියන්න බෑ. ඕන දැන් කරන මිනිස්සු ඉන්නවා. ඒ එකෙකුට බැරි වුණා කියලා හෝ එකෙකුට පුළුවන් වුණා කියලා තව එකෙකුට පුළුවන් බැරි වෙන්නේ නැහැ. ඒක තීරණය කරන එයා. හැමදාම එකපාරක් කරන එකකුත් ඉන්නවා. ඒ කියන්නේ පළවෙනි වතාවට කරන මිනිහෙකුත් ඉන්නවා. දැන් ඔයාලට මේ කරන්න කියලා එහෙම නෙමෙයිනේ මම ඕනතර උදාහරණයක කතා කරවලා තියෙන දෙයක් නෙමෙයි. එහෙනම් මේක මේ කරන්න පුළුවන්. සා මේ වෙලාවෙ වලට පුළුවන් කිව්වා කියලා මම මොකද හම්බෙන්නේ කියන්නේ. දැන් මං ලංකාවේ වැඩිම ළමයි ඉගෙන ගන්න කෙනෙක් පන්ති මේක. දැන් මේ වෙලාවේ ළමයින්ට පුළුවන් කිව්වල මොන මොකක් හරි හම්බෙනවද? පෞද්ගලික වාසියක් මොකක් හරි ගන්න. දැන් උඹලා ආයෙපන් දැන් මේ අන්තිම මාසේ යන්නේ තව ජනවාරි තියෙනවා. ඉතින් ඉවරනේ කතන්දරේ. ඒතර ආයෙ මට මේකෙන් හම්බෙන ආර්ථික ප්‍රතිලාභිකුත් නැහැ. ඔය කියන්නේ මේ සල්ලි ගන්න පුළුවන් කියනවා කියලා කියන්නේ ළමයි. හරි. දැන් බලු කතාවේ ඔය මට එහෙමනේ අපිට මේ කිව්වේ කතන්දර. හරි. දැන් නම් ළමයි දන්නවා මේ කවුද සතා කියලා. කොහොම හරි මේ එහෙමනේ කතන්දර තිබ්බේ. හරි. දැන් උඹලට පුළුවන් කියලා මට හම්බෙන දෙයක් නැහැ. මේ කියන්නේ ඇත්තට කියන්නේ. මෙහෙමයි. ඕගොල්ලන්ට පුළුවන් ද බැයිද කියලා මට කියන්න බෑ. ඔයා තීරණය කරන්නේ. ඒක ඔයාගේ අතේ තියෙන. හැබැයි මේක හැම අවුරුද්දම කරන කීප දෙනෙක් ඉන්නවා. එහෙනම් අමාරුවෙන් මැරීගෙන කරන සෙට් එකක් ඉන්නවා. ඔයාට කැමති නම් එහෙම එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයා කතාව රහ කර කර කියන්න පුළුවන්. එහෙම තමයි.